Morning guys, ada අපි මේ ඉන්න තුන්වෙනි දවසේ. ඉතින් අද අපි ලැස්තිලා යනවා shopping කරන්න. ඉස්සෙල්ලාම යන්න ඕනේ chocolates ගන්න. නේද? චොක්ලට්ස් ගන්න ඉස්සෙල්ලා අද හර්ෂිත් ඉන්නවා. මොකද අද යාට වැඩ නැහැ. අද Saturday. එයාට නිවාඩු. Okay? යා. මල්ලිත් ආවා. Okay. අපි මේ ගිහින් බලමු මොනවද ගන්න කියලා. අපි bubble tea ගත්තා. breakfast එකට අපි මොකුත් ගත්තේ නැති හින්දා අපි අව බුගී සයිඩ් මම ඔයාලට කිව්වනේ හර්ෂිය නිකන් ඉන්න ඕනේ. අපි shopping කරන්න නැහැ නිකන්. මගේ හොඳ වැඩක් වුණා. ඔව්. එහෙනම් අපි ආවා. අපි බඩු ටිකක් අරගෙන ආය ආව මොකද මෑම්ට බඩගිනි කියලා අපිට කතා කරලා යන්න ඕනේ කියලා. ඉතින් අපි කන්න යන ගමන් ඉන්නේ. සීසි. යන්නේ කොහෙද කියලා බලමු. චයිනීස් ෆුඩ් නම් ගන්න බෑ. උගම්මෝ ඒවා කාලා මගේ බඩත් එක්ක අවුල්ලා තියෙන්නේ. දැන් වෙන මොනවාරි කන්න ඕනේ. යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රෙස්ටෝරන්ට් එකට. අපි පොලි මිදල් ගන්න මේකට ආවේ. මේ මොකක්ද නම? මට මතක නෑ හැබැයි මේක මැලේසියන් රෙස්ටෝරන්ට් එකක්. මැලේසියාවේ නම් ගොඩක් බ්‍රාන්චස් තියෙනවලු. හැබැයි සිංගප්පූර් වල තියෙන එක බ්‍රාන්ච් එකයි. ඉතින් අනිවාර්යෙන්ම කිව් එකේ ඉන්න ඕනේ මෙතනින් ඕඩර් එකක් ගන්න නම්. Okay, මේ මෙහෙම කරනකොට ගියා. ගයිස් ඉතින් මේක මාරම රස කෑමක්. මේක මේ මැලේසියන් කෑමක්. අපි දන්නේ නැහැ හරියට මට මතක නැහැ දැන් නම් මොකද්ද කියලා. ඉතින් මේක මේ විදියට තමයි කන්න තියෙන්නේ. ඇත්තටම ඔය බටර් එකක් එහෙම තියෙන්නේ උඩින්. මාරම රසක් තියෙන්නේ ගයිස්. මට ඉතින් vlog එක edit කරන වෙලේ හිතුණා අනිවාර්යෙන් ආයෙ සිංගප්පූර් ගියාම මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා මේ කෑම එක නම් අනිවාර්යෙන් ආයෙත් කන්න ඕනේ කියලා. ඒ තරම්ම රසයි. ඒකේ බටර් එක තව මං හිතන්නේ පැණි එකක් වගේ එකක් උඩින් දාන්නේ. මං හරියට මොකක්ද දන්නේ නැහැ. මොනවා වුණත් ගයිස් ඒ කෑම එක නම් මාර රසයි. ඉතින් මේ තින්නේ අපි ඕඩර් කරපු අනිත් කෑම. මේ ඔක්කොම නම් මං කෑවේ නෑ. මං ඉස්සෝ එහෙම කන්නේ නෑනේ. ඉතින් ඔයාලට දැන් ඔය පෙන්නන බත් එක තමයි මම ඕඩර් කරේ. අපි දැන් ලන්ච් එකේම අරගෙන ඔච්චර් වලට ආවා. because we need to buy some shoes and some stuff. මේ මොනවද තියෙන්නේ? ගන්න. that's what I recommend. Then යනවා ඉන්න බලමු. එන්නේ ඉර. මට මාර ටයර්ඩ් අද මගේ මුණත් එක්ක නිකන් මොකද්ද වෙලා ඉන්නේ guys. කුපියෙක් වගේ. මන්නේ. Okay. Let's go. Guys, अभी आओ शर्ट और शूज करें. नाइक लोग हैं. අපි ඉතින් කාලා බීලා අන්තිමට නයික් ෂූස් දෙකකුත් අරගෙන ආව Apple Store එකට. Apple Store එකට ආවේ වෙන මොකුත් හින්දා නෙමෙයි. MacBook එකක් මට ගන්න උවමනාව තිබ්බා. ඉතින් MacBook එකක් බලන්න තමයි අපි Apple Store එකට ආවේ. Guys, ඉතින් ඊළඟට තමයි අපිට ලොකුම වැඩේ තිබ්බේ. ලොකුම වැඩේ ඉතින් ඔයාලට පේනවා ඇති මොකද්ද කියලා. ඒක තමයි ඉතින් ගෙවල් වලටයි අපිටයි අපි හැමෝටමයි චොකලට්ස් ඒ වගේම අනම්මනම් කෑම ಜಾති ගන්න. ඒක ගොඩක් ආසාවෙන් කරපු දෙයක්. මොකද මාත් ආසම දේ තමයි ඒක. ඉතින් මේ ඔයාලට පේන්නේ පොඩ්ඩක් විතරයි. ඔය අපි එකපාරක් ඇවිල්ලා ගිහිල්ලා ඔය වගේ අපි දෙතුන් පාරක්ම ඇවිත් ගියා අපිට ඕන දේවල් ගන්න. මේ මෙතෙන්ට ගෙන්න මොකද්ද? buy ticket. Okay guys, අපි ආවා සිංගප්පූර් rooftop වලට. ඔයාලට පේන ඇති මාර ලස්සනයි. මාව නම් පේන්නේ නැතුව ඇති. මම ඔයාලට වීඩියෝ එකක් බැක් කැම් එක දාලා පෙන්නන්නම්. wait. guys ඉතින් මෙතන මාරම ලස්සන තැනක්. මෙතන ලයිට් ෂෝ එකක් තමයි යන්නේ. but අපි මෙතන එනකොට මෙතන ෂෝ එක ඉවර වෙලා තිබ්බේ. මොකද අපි එද්දි ගොඩක් රෑ වුණා. ඉතින් අපි ඔය ලයිට්ස් ටික දාලා තියෙද්දි බැලුවා නැත්තම් මෙතන මාර ලස්සන ලයිට් ෂෝ එකක් තියෙනකොට මෙතන ක්‍රවුඩ් එක හිටියෙත් නැහැ. මොකද ඒ දේවල් ඉවරලා තිබ්බේ අපි නිදහසේ බැලුවා. හැබැයි කමක් නැහැ ඊළඟ පාර ඇවිල්ලා ෂෝ එකත් එක්කම බලනවා කියලා හිතුවා.
ඉතින් අපි ඒ ලස්සන ප්ලේස් එකෙන් එළියට ඇවිල්ලා පාර දිගේ මෙහෙම ඇවිදගෙන ගියා. වෙන කොහෙටවත් නෙමෙයි අපිට ඕන වුණා ඩ්‍රින්ක්ස් වගේක් ගන්න. ඉතින් අපි ඒ ඩ්‍රින්ක්ස් ගන්න ප්ලේසස් හොයාගෙන ගියා. ඇත්තටම ගයිස් මාර ලස්සන ප්ලේස් එකක් හම්බුණා අපිට. ඉතින් ඔයා මගේ පාරන බ්ලොග්ස් බලන කෙනෙක් නම් ඔයා දන්නවා ඇතිනේ මම රැට තමයි මෙහෙම ඇවිදින්න ආස කියලා. Okay guys. අපි දැන් කොහෙද ඉන්නේ? මම කොහෙද ඉන්නේ? හා? මම දන්නේ නැහැ. මතක නැහැ අපි දැන් ඩිනර් එක ගත්තා. දැන් යනවා අපි ඩිනර් අරන් තමයි ඩ්‍රින්ක්ස් ගන්නේ. ඩ්‍රින්ක්ස් ගන්න. අර පැත්ත මාර ලස්සන. විශ්ව වගේ උදේ ඉඳලා අද මේක ඇඳන් ඉන්නේ. අද දවසම හයිපා කරපු දවස. Okay. බලමු. Let's go. Sorry. ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවස ගෙවුනේ. ඉතින් මම දැන් මේ vlog එක ඉවර කරන්න. ඔයාලට අන්තිමට ඉතින් මේ අපි ගත්ත ඩ්‍රින්ක්ස් ටිකත් වෙනවා. එහෙනම් ගයිස් ගිහින් එන්න තව vlog එකකින් හම්බුමු. Thank you guys for watching. Bye bye. Take care. Peace out.